මෙන්න තියෙනවා ඩීප් ටෙක් අපේ හෝස් පවර් එකේ සෙන්ට්‍රිෆියුගල් පම්ප් එක. මේක වඩාත්ම සුදුසු වෙන්නේ ඇලකට වෙන්න පුළුවන්, වගාල් ඉඳකට වෙන්න පුළුවන්. ඉතින් පැට් ලීටර් 20000ක වගේ ෆ්ලෝ එකක් තියෙනවා මේ පම්ප් එකේ. තම කිව්වොත් ඇලකින් වතුර ගන්න, වැවකින් වතුර ගන්න කෙනෙක්ට මේක ඉතාම ප්‍රයෝජනවත්. මොකද මේකේ ෆුට් වේල් එකේ ඉඳන් අපි මේකේ මේ තියෙන බඩු කට්ටලේට අපි මේක දෙනවා. මේක මෙහෙනා වගේ ප්ලාස්ටික් නෙමෙයි, හොඳ ෆුට් වේල් එකක් මේ තියෙන්නේ. ඒකත් එක්ක මේ පම්ප් එකට පැනල් දෙකක් එනවා. වොට් 630 පැනල් දෙකක් එනවා. ඒකත් එක්ක මේකේ මිල වෙන්නේ පැකේජ් එකේ ප්‍රයිස් එක රුපියල් 1,85,000කට වගේ මිලකට තමයි අපි මේක දෙන්නේ. ඉතින් අපේ අනුරාධපුරේ බ්‍රාන්ච් එකෙන් වගේම අපේ ඩීප් ටෙක් හෙඩ් ඔෆිස් එකනොත් මේක මිලදී ගන්න පුළුවන්. දැන් අපි අලුත් ස්ටොක් එක ඇවිල්ලා තියෙන්නේ. පම්ප් 150කට වැඩි ප්‍රමාණයක් අපේ තියෙනවා. මොකද විශේෂයෙන් මේක අපි මේ වෙනකොට මේකෙන් පම්ප් මේ මොඩල් එකෙන් පම්ප් වයි 50කට වැඩිය මේ ලොට් එකෙන් විකුණලත් ඉවරයි. විශේෂයෙන් වවුනියා අනුරාධපුර වගේ පැතිවල ඇලවල් වලින් ගහන ෆාමර්ස්ලාට පේර වගාවට පොල් වගාවට වෙන්න පුළුවන්. අපි මේක දීලා වෙරයි. මොකද මේක අක්කර දෙකකට වගේ ප්‍රමාණයකට හොඳටම ඇති. අක්කරයක ප්‍රමාණයකටත් හොඳටම ඇති. දවසට වතුර ලීටර 80000ක් වගේ ප්‍රමාණයක් මේකෙන් ගන්න පුළුවන්. මේ කටාංගල් දෙකේ සෙන්ට්‍රිෆියුගල් සෝලාර් පම්ප් එකට අපි මේකට අදාළ බඩු කට්ටලෙත් ෆ්‍රී දෙනවා. මොකද අපිට වයර් එක ජොයින් කරන්නොත් ඒකට අදාළ ස්කොච් ටේප් එක, කන්ට්‍රෝල් පැනල් එක, ඒක එහෙමත් නැත්නම් MPP එක හයි කර ගන්න ඕනේ, බ්‍රැකට් එක, ෆ්ලෝටර් එක. මොකද ඔයාලට මේක ඔටෝ ඔන් ඔෆ් වෙන්න හදන්න ඕන නම් මේ ෆ්ලෝටර් එක භාවිතා කරන්න පුළුවන්. థ్రెడ్ ෆිල් එක වගේම මේ නියනකුත් ඔයාලට හම්බ වෙනවා. ඔයාලටම මේක ෆික්ස් කරගන්න පුළුවන්. මොකද ඒ අදාළ කරන ඉන්ස්ටොලේෂන් ප්‍රොසීඩියර් එක අපි ඔයාලට වීඩියෝ එකකින් දෙනවා. ඉතින් වෝටර් ප්‍රෙෂර් එකත් ඔයාලට බලන්න පුළුවන්. අපි මේ වීඩියෝ එක අවසානයේ මේකේ පෙන්නනවා. හොඳ වෝටර් ප්‍රෙෂර් එකක් තියෙනවා මේ ඒත් එක්කම මේකේ කන්ට්‍රෝලර් එකත් ඊටාම හොඳ ෆිනිෂින් එකකින් ඇවිල්ලා තියෙනවා. එන්න ඩීප් ටෙක් අපෙන් මේක ගන්න. ඉතින් මේකට අවුරුදු 2ක වොරන්ටියක් තියෙනවා. පැනල්ස් වලටද අවුරුදු 30ක වොරන්ටි එකක් තියෙනවා. ඉතින් ඒත් එක්කම මේකේ මිල වෙන්නේ රුපියල් 1,85,000ක් පමණයි.